හෙලෝ යාළුවනේ. ඉතින් ඔගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ටෙක් හබ් විත් සසිඳු YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද අපි බලමු හරියටම PC එකට හරියටම දාගන්නේ කොහොමද කියලා. ඉතින් ටික කතා නොකර අපි යන්න මේ වීඩියෝ එකට. හරි. ඉතින් යාළුවනේ ඔන්න මුලින්ම Google එකට මං ගියා. ඉතින් මුලින්ම Google එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන Google එකේ search bar එකේ search කරන්න හෙළකුරු කියලා. ඊට පස්සේ මෙන්න මෙතන හෙළකුරු කියලා මේකේ පළවෙනි මෙන්න link එකට යන්න. ඉතින් ඔන්න මේ විදිහට ටිකක් load වෙලා මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ කරනවා. ඉතින් මේක ඉස්සෙල්ලම home කියලා තියෙනවා. ඉතින් මේ home එකෙන් පස්සේ මෙතන keyboard ඒ ඔයගොල්ලෝ දන්න විදියට තියෙනවා. ඉතින් මේ keyboard එක මේ තියෙන keyboard එක. ඉතින් මම home එකට ඉස්සෙල්ලම යනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරලා keyboard එක පාවිච්චි කරලා ඉස්සෙල්ලම ඔයගොල්ලෝ එක්ක යන්නේ ඔයගොල්ලෝට වැටෙන්නේ keyboard එක. ඉතින් ඒකෙන් home එකට යන්න. ඊට පස්සේ මෙතන මෙන්න මෙයාට get හෙළකුරු keyboard to your device කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයගොල්ලෝ phone එකකට නම් Android, iPhone එකකට නම් iPhone, Huawei එකකට නම් Huawei, Windows නම් Windows, Linux නම් Linux, Mac OS නම් මම මෙතන Windows එකකට හින්දා මම මෙතන Windows ක්ලික් කරනවා. ඉතින් මෙන්න මෙතනින් නම ටයිප් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ටික පුරවන්න තැනක් ඒවි. ඉතින් මෙතනට නම දාගන්න. මම මෙතනට සසිඳු කියලා දාගන්නවා. ඉතින් මෙතන දෙන්න තියෙන්නේ email එක. ඉතින් මම මෙතනට email එක දෙනවා. මෙතන email එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දුරකථන අංකයක් අහනවා. ඉතින් මෙතෙන්ට දුරකථන අංකය දෙන්න ඕන. ඊට පස්සේ පෞද්ගලික සඳහා භාවිතය කියන්නේ ඔයගොල්ලෝ පෞද්ගලික එකක්ද නැත්නම් පොදුවේ වැඩ ගන්නවද? මම මෙතනට පෞද්ගලික දීලා I'm not robot දෙන්න. පස්සේ ටිකක් වෙලා ඉඳි මෙන්න මෙතනින් අපිට තෝරන්න ඕන කාස් කියලා. ඉතින් මම මෙතනින් කා තියෙන ඒවා තෝරලා වෙරිෆයි දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් හරිය වැටලා මෙතන තියෙන නොමිලේ භාගත කරන්න. ඉතින් මම නොමිලේ භාගත කරන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන පේනවා ඇති ඔන්න ඉන්ස්ටෝල් වෙනවා, ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඔන්න මගේ දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මම මෙතනින් මේක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔන්න just දීලා ඊපස්සේ මෙතන තියෙනවා දෙකක්. මෙතනින් හෙළකුරු Windows කියලා එක ක්ලික් කරාම ඔන්න මෙතනින් එනවා. ඊපස්සේ හෙළකුරු setup කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙතනින් run කියන එක දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම මෙන්න මෙතනින් yes කියලා දෙන්න. ඊට පස්සේ ඔන්න මෙන්න මේ විදියට ටිකක් ගිහිල්ලා අන්න ඊට පස්සේ yes දෙන්න. ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා ඉඳිද්දි ඉතින් ඔන්න ඊට පස්සේ මෙතනින් yes I want to reset start my computer now
නැත්නම් නෝ කියලා දෙනවා. මම මෙතනින් නෝ දීලා ෆිනිෂ් දෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ දැන් ඉවරයි. බලමු දැන් ඔන්න සර්ච් බාර් එකට ගිහිල්ලා ඔන්න දැන් හෙලකුරු කියලා ගන්න. ඔන්න දැන් ඔන්න හෙලකුරු ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඔන්න මේ තියෙන්නේ. ඉතින් දැන් මම ඉන්ස්ටෝල් කරගත්තු හෙලකුරු ඇප් එක. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මෙතන ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ඔන්න බලන්න. දැන් මෙන්න මෙතන හෙලකුරු ගිහිල්ලා තියෙනවා. මෙතන දැක්කද? මෙතන මෙතනින් වර්ඩ් එක ඕපන් කරගන්න. ඉතින් ඔන්න ඉතින් බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න දැන් අපි ගන්නවා සියලුම සිංහල අකුරු දැන් ඔන්න මෙතනින් වඩනවා. ඉතින් ඊට පස්සේ ඕන නම් ඉංග්‍රීසි එක මෙතනට ගියා. මෙතන ඉංග්‍රීසි ටිප් එක දුන්නා. ඊට පස්සේ දැන් ඔන්න ඉංග්‍රීසි වැදෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම PC එකට හෙලකුරු හරියටම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මගේ වීඩියෝ එක ඉතාම ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe එකක් දාලා like එකකුත් දාලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා.